Hi everyone! මේකත් අපි කියව පරණ ට්‍රිප් එකක්. මේක අපි ගියේ 2023. 2023 අපි කියපු අන්තිම ට්‍රිප් එක තමයි මේක. අපි මේ යන්නේ ජෙට්වින් යාල. හයිවේ එකෙන් එක්සිට් කරලා යාල පැත්තට යනකොට මෙන්න මේ වගේ ලස්සන තැන් තියෙනවා අපිට ටිකක් ඉඳලා මොනවා හරි කාලා යන්න. අපිත් ඉතින් නැවැත්තුවා. ඔන්න අපි හොටෙල් එකට ආවා. මේක තියෙන්නේ යාල. යාල ටිකක් ඇතුළට එනකොට තමයි මේ හොටෙල් එක තියෙන්නේ. හරිම ලස්සනයි. ලස්සනයි කියන්නේ යව්වත් එක්ක අමුතුම වයිබ් එකක් තමයි මේකේ තියෙන්නේ. මේ වෙල්කම් ඩ්‍රින්ක් එක. මම ගිහිලා තියෙන හොටෙල් වලින් මම ආසම ආයෙ යන්න කැමතිම හොටෙල් එකක් තමයි මේ ජෙට්වින් යාල කියන්නේ. ඒ තරම් මම මේකට මාරම ආසයි. ඒ වගේම මේ හොටෙල් එකේ හිටපු ස්ටාෆ් එකත් හරිම හොඳයි. ඒගොල්ලන්ගේ හොඳ සර්විස් එකක් අපිට හම්බුණා. අපි දැන් මේ යන්නේ අපේ රූම් එකට. මේ ට්‍රිප් එක තමයි අපි දෙන්නෙක් විදියට ගියව අන්තිම ට්‍රිප් එක. ඊට පස්සේ හැම ට්‍රිප් එකක්ම ගියේ අපේ බබත් එක්ක. මේ තියෙන්නේ පූල් ඒරියා එක. මේ පූල් ඒරියා එකේ පූල් බාර් එකකුත් තියෙනවා. මේ පූල් එක ළඟට සත්තු එහෙමත් එනවා චූටි. අපි රෑ බීච් එකටත් ගියා. එතනේ බීච් එකේ තියෙනවා අපිට මොනවා හරි ආඩර් කරලා බොනවා නම් එතන ඉඳලා බොන්න පුළුවන්. ඒ වගේම ඔන්චිලාවකුත් තිබ්බා. මට මතක විදියට නම් මේක නම වාඩිය. හරියටම මට මතක නැහැ. මේකේ බුෆේ එකේ නම් මුකුත්ම වීඩියෝස් නැහැ. හැබැයි ලොකු ස්ප්‍රෙඩ් එකක් තිබුණා. මේ පහුවෙන්දා උදේ හොටෙල් එකේ ඉඳලා බීච් එකට බීච් ඇක්සස් 3ක් විතර තියෙනවා. මේ බීච් එකට අලි එනවා කියලාත් කියනවා. මම මේ ගියපු දවසේ අලි එනකම් බලන් හිටපු හින්දාදකොත් ඒක අලියෙක්වත් හැබැයි ආවේ නැහැ. මම මේ හොටෙල් එකට එන්න කලින් ගොඩක් වීඩියෝස් එහෙමත් බැලුවා. ඒ හැමෝම හැබැයි කියලා තිබ්බා මේ බීච් එක හරිම ලස්සනයි කියලා. ඒ හින්දාම තමයි මට ගොඩක් ආස හිතුනේ මේ ජෙට්වින් යාල ගිහිල්ලා බලන්න. මම දැන් මේ වීඩියෝ එක ඉවර කරන්නයි හදන්නේ. ඇත්තටම කිව්වොත් මං හිටපු පර්ෆෙක්ට් ස්ටේ එකක් තමයි මේ ජෙට්වින් යාල කියන්නේ. එච්චරට මම යන්න කැමැත්තෙන් ඉන්න හොටෙල් එකක් තමයි ආයෙත්. තව අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් bye see you